Còn thế nên thì về cái kim sĩ gì đó sẽ phổ biến. Welcome to SNTech Studio YouTube channel. Kita kena video yang kalian dulu aja. Kita serba kayak jadi 15C in budget phone. ये फोन के बदलते रेडी हो kita kalian dia dulu kalau itu subscribe कर रखा है dan juga ada yang subscribe करने को बोला यार ये दिन में जो और टेस्ट कर लिया है ये लोग ada video ෆෝන් එක ගත්තාම මුලින් පේන්න තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි මම කැමරාවට ළඟට ගත්තා නැත්තම් පේන්නේ නැති හින්දා මේ ෆෝන් එකේ කලර්ස් කීපයක්ම තියෙනවා මම ගත්තේ නම් බ්ලූ කලර් එක තව බ්ලැක් කලර් ඒ වගේ කලර්ස් වලින් මේ ෆෝන් එක බලන්න පුළුවන් ඔන්න අපි ඊළඟට යමු ෆෝන් එකේ බොක්ස් එකේ ඉස්සරහ දාලා තියෙන මොනවද කියලා බලන්න මුලින්ම Redmi 15C new කියලා ෆෝන් එක ඉදින්ම ගහලා තියෙනවා ඊට පස්සේ මම ගත්ත ෆෝන් එකේ ලස්සන පින්තූරයක් පෙන්වලා තියෙනවා ब्लू कलर हिंद में ब्लू कलर में पेनल තියෙන්නේ ඊට පස්සේ ෆෝන් එකේ RAM එක පෙන්නලා තියෙනවා RAM එක 12GB 6GB RAM දෙකක් තමයි මේ ෆෝන් එකේ අඩංගු වෙන්නේ ඊට පස්සේ ROM එක කියන්නේ ස්ටෝරේජ් විදියට 128 ස්ටෝරේජ් පෙන්නලා තියෙනවා ඊළඟට ෆෝන් එකේ බැටරි කැපැසිටි එක පෙන්නලා තියෙනවා බැටරි කැපැසිටි එක මිලියන්ටි 6000ක සුපිරි බැටරියක් දීලා තියෙන්නේ ඒක charge කරාම ආයි හවස් වෙනකම් තියාගන්න පුළුවන් ඊට පස්සේ ඒ බැටරි charge කරන්න වොට් 33ක charger එකක් තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ ෆෝන් එකේ display size එක 6.9 කියලා දීලා තියෙන්නේ. අඟල් 6.9ක් තියෙනවා. ඊට පස්සේ refresh rate එක 120 Hz පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ super refresh rate එකක් තියෙනවා මේ ෆෝන් එකේ. box එකේ අනිත් පැත්ත ගත්තාම model එකයි charging port 33ක fast charger එකයි පෙන්නලා තියෙන්නේ අපිට. පල්ලෙහා පැත්තේ දීලා තියෙන වෙන හැල්ලක් ඔබ කියවන්න බෑ. ෆෝන් එක පාවිච්චි කරේ පොඩි කාලේ ඊට පස්සේ මේ අනිත් පැත්තට වෙනවා තියෙනවා මේකේ කැම් එක මේක මෙගාපික්සල් 50ක සුපිරි AI කැම් එකක් දීලා තියෙන්නේ බොක්ස් එක වටපිටාවෙන් ගන්න තියෙන්නේ බලන්න තියෙන්නේ නම් මෙච්චරයි ඔච්චර තමයි පේන්න තියෙන්නේ අපි එන ෆෝන් එක අන්බොක්ස් කරලා බලමු hari ඔන්න අපි ෆෝන් එක අන්බොක්ස් කරගත්තා මේ මොනවා ෆෝන් එකේ බොක්ස් එකේ දෙන්න තියෙන්නේ අපේ ෆෝන් එක අපි ෆෝන් එක එළියට අරන් බලමු ඒක පැත්තෙන් තියාගමු අපි ඊළඟට බලමු අපි ෆෝන් එකේ පල්ලෙහාම මොනවද තියෙන්නේ කියලා අපේ charging cable එකයි බලමු එකක් අරගෙන මුලින්ම charging cable එක තියෙනවා අපි දෙරගමු හොඳ cable එකක් දීලා තියෙනවා දීලා තියෙනවා මේක type C cable එකක් යටින් විදිහට එන්නේ ඊළඟට charging adapter එක port 33ක charging adapter එකක් දීලා තියෙන්නේ කට් අපි පැත්තකින් තියාගමු ඊළඟට box එකේ තව මොනවද තියෙන්නේ කියලා බලමු. එච්චරයි වගේ දීලා තියෙන්නේ. නෑ. මේකේ පොතයි ඊට පස්සේ අපිට බෑක් කවර් එකක් හම්බෙලා තියෙනවා. සිලිකන් බෑක් කවර් එක. මේ පොතකුත් දීලා තියෙනවා. මේව පොඩි කාලේ පාවිච්චි කරේ. බෑක් කවර් නම් හොඳයි. ඒක දාගමු අපි. dan ini pokoknya buat podi kali wajib stiker dan ini dan itu ini cerai ini kunni ini kunni put your hands up memang kalau ini phone ini dia kata ෆෝන් එක පත්තල ලස්සනයි
නිල් පාටට පිළිසෙනවා. අපි අනිත් පැත්ත අරවගෙන බලමු මේ ෆෝන් එක. ඒක ඩිස්ප්ලේ එක දැක්කට එන්නේ. දැන් අපි පවර් බටන් එක ලොන් ප්‍රෙස් කරගෙන ඉඳලා ෆෝන් එක ඔන් කරගමු. ඔන්න නා ෆෝන් එක. මේක ලෝගෝ එකයි ඊළඟට පල්ලෙන් powered by Android කියලා ගහලා තියෙනවා. ඩිස්ප්ලේ එක වැටෙන්නේ ඒ විදිහට තමයි. ඉතලාවක් යනවා ෆෝන් එක ඔන්න වෙනවා. බලමු අපි කලින් කාරේ ඉන්න ඉන්නේ. ඔන්න හරි දැන් ෆෝන් එක ඔන් වෙලා තියෙන්නේ. අපි බලමු. මුලින්ම මේ වගේ ලස්සන ඉන්ටර්ෆේස් එකක් බලන්න තියෙන්නේ. ඔය විදිහට. මුලින්ම ගත්ත ඉන්නේ තාම සෙටින්ග්ස් එකක් මොකක්ද හදලා නැහැ. ෆෝන් එක පාවිච්චි කරන විදිහට එන්නේ අපිට. ඔන්න ඔය විදිහට තමයි මේ ෆෝන් එකේ විස්තර සඳහන් වෙන්නේ. දැන් මම කියන්න මම මේ ෆෝන් එක ගත්ත කොහෙන්ද මේක කීයක් වුණාද කියලා. මම මේ ෆෝන් එක ගත්තේ අවාන්ස් එකෙන්. මේ ෆෝන් එක මට ගන්න වියදම් වුණා රුපියල් 39990. ඒකයි මේ වගේ පොඩි ගානකින් මෙච්චර quality ෆෝන් එකක් ගන්න පුළුවන් කියන්නේ ආයෙත් පට්ටම සුපිරි. අද වීඩියෝ එන්නේ මේ වගේ සුපිරි ටෙක් වීඩියෝස් බලන්න ඕන දැන් මම subscribe කරලා එහාට තියෙන bell icon එක press කරලා තියාගන්න. ෆෝන් එක ගන්න බැරුව දතකලා ඉන්න යාළුවෙක් ඉන්නවා මේ වීඩියෝ share කරන්න දුන්නා like කරන්න මේ වගේ අලුත්ම සුපිරි ටෙක් ගැජට් කියලා වීඩියෝ එකක් අරන් යනවා මම අදට කැපෙන්න මොකට ජය වේවා.